ඉතින් ඔය ආලෝකා කියලා දාන එකේ හරි ඔයාලා ඒ වගේ දෙයකට හරි සහභාගී වෙන්න. එතකොට උන්නාන්සලා පාරේ වඩිනකොට එක්ක වතුර ටිකක් දාන්න බෑ. එතකොට අර කකුල පිච්චෙන ප්‍රමාණය අඩුයි. දැන් ඔයාලා ඔය chat එකේ ආලෝකා කියලා දානකොට තමයි මට මේ වැඩේ සෙට් උනේ. ඉතින් මේ ඔයාලා ඔය ආලෝකා කියලා කියනවා ඇත්ත සමහර වෙලාවට මේ අර සාමපාගමන ලංකාවට එනවනේ. ඒ සාමපාගමනේ අර ආලෝකා කියන බල්ලගෙන එන්නේ නැති ඔයාලා කියනවා. ඒක ළමයි ඇත්තටම හොඳ දෙයක්. ඔයාලටත් පුළුවන් නම් ඒකට සහභාගී වෙන්න. මොකද ඒකට හේතුව ළමයි මගේ මට හිතන එක දැන් උඹලා ඔය ආලෝකා කියලා දාන එකත් එක්ක මම කියන්නේ. ඒක ළමයි දැන් ඔයගොල්ලන් දකින්න දැන් සමහරලාට මාත් දැක්කා Facebook එකේ එහෙම සංසරණය වෙනවා අර වියට්නාමේ පඤ්ඤාකාර හාමුදුරුවෝ හරි මම හිතන නම හරි කියලා. ඒතකොට මේ හාමුදුරුවෝගේ ෆොටෝ වගේක් මම දැක්කා Facebook එකේ සංසරණය වෙනද අද උදේ ඉඳන් ඕක යනවනේ. හරි සංසරණය වෙනකොට මම දැක්කා උන්වහන්සේගේ කකුල් වල එහෙම ගොඩාක් කර හැම ගිහිල්ලා පයින් ඇවිදලාම කකුලේ හැම ගිහිල්ලා. ඉතින් ඔය වගේම ඒක ළමයි ඔය වගේම සිද්ධියක් අපිටත් වුණා. මේ මෑතකදී දැන් මේ දවස්වල එහෙම හරි රස්නේනේ. හරි. මේ මෑතකදී අපි ගියා අනුරාධපුරේ රුවන්වැලි සෑය. ඔයගලන් ගිහිල්ලත් ඇතිනේ. ඒතකොට දැන් අපි යනකොට සාමාන්‍යයෙන් වෙලාව තිබ්බේ සාමාන්‍යයෙන් 11 12 විතර වගේ වෙලාවක් තමයි තිබ්බේ. එතකොට යනකොට දැන් අපි ඇතුල් වෙනකොටම ඔයගලන් දන්නවා ඇති අර නිකන් තියනවනේ නිකන් අර තද නිකන් අර රතු පාට නිකන් මැටි වලින් හදපු ගල් වගේ එකක් ඇතුල් වෙන දැන් කකුල තිබ්බහම ළමයි ඉතින් ඇත්තටම ජූ යන සයිස් එකට පිච්චෙනවා. හරි. කොමාරි අපි පිච්චි ගියා. කොමාරි ඕගොල්ලෝ දන්නවද පළවෙනි පඩි ටික නැගගෙන ඇවිල්ලා. ඊපස්සේ ආයෙ බහැලා ටික දුරක් යනකොට අර කකුලට වතුර එන මැෂින් එකක් වගේ එකක් තියෙන. පෑගෙනකොට වතුර එන්නේ. හරි. ඒක පෑගෙනකොට පොඩි සනීපයක් ආවා. ඉතින් අපිට හිතුණා දැන් අපි වගේ නෙමෙයි දැන් අපිට නම් ටිකක් යන්න පුළුවන් අඩි මං කරද සමහර වයසක ආච්චිලා එහෙම සමහරට ගොඩාක් දුර පළාත් වලින් වෙන්න තියෙන්නේ. ඒකට ඒ ටයිම් එකට කකුල් මාර විදියට පිච්චෙනවා. අපි කරපු වැඩේ අපිට හිතුණු දෙයක් අපි කළා ඒ වෙලාවේ අපිත් එක්ක ගිය කට්ටියත් එක්ක එකතු වෙලා අර එතන තිබ්බ ටැප් එකෙන් වතුර අරගෙන අර ඔගොල්ලෝ දැකලා ඇති අර මැද තියෙනවා මැද අර නිකන් කිතුල් පටි වගේ දාපු ලේයර් එකක්. ඊට පස්සේ අයින දිගේ තියෙනවා ඔගොල්ලෝ දැකලා ඇති අර කොහු වලින් හදපු කොහුලඩු වලින් හදපු පොඩි නිකන් පාපිස්සක් වගේ. ඒකට වතුර දැම්මා. වතුර දැම්මාම අර පිච්චි ගිය ඔක්කොම දෙනා ඒක ගියා. දැන් අපිටත් මේ වේදනාව තියෙනවා අපිටත් මේ පිච්චීම දැනෙනවනේ. අපිත් ඒක ගියද සමහර කට්ටිය අධික ලෙස පිච්චිලා. අපි කරපු වැඩේ ඒකට වතුර දානවත් එක්කම සමහර අය කකුල් වලටත් වතුර දැම්මා. එතකොට ඒකේ සහනය මේ පිච්චිච්ච කෙනෙකුට වතුර දාන එකේ ඒ වෙලාවේ කකුල පිච්චි වෙලා ඉන්නකොට ඒකේ සහනය අපිටත් ඇත්තටම දැනුණා. ඉතින් ඒ නිසා අර හාමුදුරුවෝ දවල්ට පාරේ වඩිනකොට ඒ සාමපාගමනේ වඩිනකොට මම ඒ ගැන සාමපාගමන ගැන ලොකු විස්තරයක් මම දන්නේ නැහැ. නමුත් කොහොම හරි වඩිනකොට ඕගොල්ලන්ට පුළුවන් නම් ඒකට සහයෝගයක් දෙන්න. සහයෝගයක් දෙන්න කියන්නේ දැන් ඔයාලා ওই chat එකේ දාන එක නෙවෙයි ආලෝකා කියලා chat එකේ දාන එක නෙවෙයි. ඒ වගේ ඒකට සහභාගීලා සහයෝගයක් දෙන්න. සහයෝගයක් දෙන්න කියලා කියන්නේ දැන් කුණාසල පාරේ වඩිනකොට එක්ක වතුර ටිකක් දාන්න පාර. එතකොට අර කකුල පිච්චෙන ප්‍රමාණය අඩුයි. හරි. එහෙම නැත්නම් අර මම දැක්ක Facebook එකේ තියෙනවා දිගටම කෙහෙල් කොළ එක. ඒතර කකුල පිච්චෙන ප්‍රමාණය උන්වහන්සේලාගේ අඩුයි. ඒතර කකුල පිච්චෙන ප්‍රමාණය අඩු වෙනකොට සමහර වෙලාවට ඕගොල්ලෝ සංසාර කර්මයේ විශ්වාස කරනවා නම් සමහර ලාවට ඕගොල්ලෝ යම් උපදින අත්භවයක මොකක් හරි කර්මයක් නිසා ඔයාට පිච්චෙන්න එකක් තියෙනවා. ඔයා ඒ පිනෙන් සමහර ලාට ඔයාට ඒක පිච්චෙන්නේ නැතුව ඔයාට යම් මට්ටමකින් සමහර ලාට මේරෙන්න පුළුවන්. හරි. ඉතින් ඔය ආලෝකා කියලා දාන එකේ හරි ඔයාලා ඒ වගේ දෙයකට හරි සහභාගී වෙන්න. එතකොට ඒකේ ළමයි ඇත්තටම මාර පිනක් තියෙනවා.